Hi, welcome back to my YouTube channel. ඊයේ රෑ අපිට හොඳටම නිින්ද ගියා. ඉතින් උදේ නැගිටින්නත් ටිකක් පරක් වුණා. ඉතින් ඉක්මනට නැගිටලා වොෂ් එකක් දාගෙන අපි ආවේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් ෂෙල්ටන් හොටෙල් එකේ බ්‍රෙක්ෆාස්ට් බුෆේ එකට මොනවද තියෙන්නේ කියලා. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකටත් මේ වගේ එක ජාතියේ ගොඩාක් කෑම වර්ග තිබුණා. මේ කෑම ටික දකිද්දි මට ආයෙත් ෂෙල්ටන් හොටෙල් එක පැත්තේ ගිහින් එන්න හිතෙනවා බ්‍රෙක්ෆාස්ට් බුෆේ එකකට. ඒ තරම් මේ කෑම දකිද්දි මට දැන් බඩගිනි සහ ඇත්තටම හරිම ආසයි. ඒ වගේම මේ කෑම ජාති ඔක්කොම මාරම රසයි. බ්‍රෙක්ෆාස්ට් විතරක් නෙමෙයි. අපි ඊයේ ලන්ච් එකේ ඉඳන් ලන්ච් එක, ඩිනර් එක සහ මේ බ්‍රෙක්ෆාස්ට් එක කෑම ඔක්කොම මාරම රසයි. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක අරන් ඉවර වෙලා අපි ප්ලෑන් කරන් හිටියේ හොටෙල් එකෙන් 12ට චෙක් අවුට් වෙන්න. ඉතින් ඊට කලින් පොඩ්ඩක් මේ විදිහට හොටෙල් එකේ වාඩි වෙලා පොඩි මී ටයිම් එකක් ගත්තා. ඉතින් TikTok එකට මේ වගේ චූටි වීඩියෝ කෑලි ටිකකුත් අරගෙන අපි අය හොටෙල් රූම්ස් වලට ගියා. යන අතරමඟ මේ දෙන මෙතන සෙල්ලම් කර හිටියා. ඉතින් අපිත් නැවතුණා මෙතන ඉන්ඩෝර් ප්ලේ ගේම් ඒරියා එකක්. ඊට පස්සේ අපි රූම් එකට ගිහිල්ලා ටක් ගාලා බෑග්ස් ටික පැක් කරගෙන චෙක් අවුට් වෙන්න තමයි හදන්නේ. ඉතින් බෑග්ස් ඔක්කොම අරගෙන මෙහෙම ඇවිල්ලා ලොබි ඒරියා එකේ වාඩි වෙලා ඉද්දි මට හිතුණා අපේ ස්ටාෆ් එකේ කට්ටියගෙන් අහන්න කොහොමද ට්‍රිප් එක කියලා. ඉතින් අපි දැන් බලමු එයාලගේ ආන්සර්ස් කොහොමද කියලා. කොහොමද? Amazing. කොහොමද? Fantastic. ට්‍රිප් එක කොහොමද? හොඳ. Very good. ට්‍රිප් එක කොහොමද? 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 ටිකක් ට්‍රිප් එක කොහොමද? Wow, that's fantastic. ට්‍රිප් එක කොහොමද? Nice, very good. Well done. Fantastic. ට්‍රිප් එක කොහොමද? Oh, නියමයි. සර්, ට්‍රිප් එක කොහොමද සර්? ඉතින් හැමෝගෙම නම් කමෙන්ට්ස් අහන්න බැරි වුණා. ටික දෙනෙක්ගෙන් මං ඇහුවා. හැමෝම සතුටින්. ඉතින් ට්‍රිප් එක ඉවරයි. ගිහින් එන්නම්. ආයෙත් ට්‍රැවල් වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.